මේකේ ඕන කරන තොරතුරු ඔක්කොම තියෙනවා. මහත්තයා ඔයාගේ මේ බයික් එක හොරට රෙජිස්ටර් කරපු එක වෙනවා. නෑ සර් මේකේ කිසි ප්‍රශ්නයක් නෑ. හරි අපි ඒක පොලිසියට ගිහින් බේරගමුකෝ එන්නකෝ යන්න. එහෙම කරන්න එපා සර්. Good night. Bye. මිස් ඔයා බීලානේ දෙන්නේ. කරුණාකර වහන බැහැලා. ඉස්සුදු මං බිලනා. තමුසේ දන්නවද මං කවුද කියලා? හරි අපි ඒක පොලිසියට ගිහින් බලාගමු මිස් එන්නකෝ බැහැලා. සර් අපිට මිනිහව අහු වුණා. මොකද කරන්නේ? හරි සර්. හරි අපි මිනිහව ඔතනට ගෙන්නම්. අර පොලිස් කාර්යය මං ගැන නේද කිව්වේ? මම මාල්ල ගත්තේ හොදකට නෙවෙයි. මං දැන් පැනලා දුවනවා තමුසෙත් මාත් එක්කම එනවා. තන්සෙට පිස්සුද? කරන්න දෙයක් නෑ තමුසෙට එන්නම වෙනවා අපි දෙන්නවම එකට මාංචු දාලා තියෙන්නේ. සාර අන්න අරුන් දෙන්න පැන්නා. යකෝ මුන් දෙන්න කොහොමද පන්නේ? ඒ මොඩයා මේ අහනවා. මං මොකද තමුසෙත් එක්ක මේ පැනලා දුවන්නේ? ප්ලීස් මේ අහන්නකෝ මට උත්තර දෙන්න වෙලාවක් නෑ. මේ මාංචු ගලවපු ගම ඔයා නිදහස්. මේ ළඟ යාළුවෙක්ගේ ගෙදරක් තියෙනවා ඒ ගියොත් මේක බලුවා. අපි මේ වීල් එක නැගලා යමු. සර් උන් දෙන්නා වීල් එකක නැගලා ගින් අපි මොකද කරන්නේ? ඔයා ගාව සල්ලි තියෙනවද? මගේ ෆෝන් පර්ස් ඔක්කොම පොලිසියෙන් ගත්තා. මල්ලි සල්ලි නැත්තම් බහින්න මේවා නිකන් දුවන්නේ නානේ. සර් අරු අපි ඇරෙස්ට් කරපු තව කෙල්ලෙක් එක පනලා ගියා. අපි දැන් ඕව හොනවා. මට උන් ඉන්න තැන හොයලා කියන්න මගේ කට්ටියක් යවන්නම් ඌව ඉවරයක් කරන්න. මට නම් දැන් නැති වෙලා තියෙන්නේ මට කියනවා තමුසේ කවුද කියලා නැත්තම් මං කිය ගහනවා. හරි මං ජර්නලිස්ට් කෙනෙක්. මං ගාව රජයේ හොරකම් ගැන තොරතුරු වගේක් තියෙනවා. ඒ තොරතුරු ටික අරගෙන මාව මරන්න තමා හදන්නේ. පොලිසිය නම් ඕරුවට අල්ලා ගත්තේ. සර් අරුන් දෙන්න ඉන්න තැන ගැන ආරංචියක් ආවා. එතකොට ගැනු ළමයට මොකද කරන්නේ? හරි ඒක මං බලා ගන්නම්. මගේ කට්ටිය ඒ ගැන බලාගනි. මහත්තයා අපේ දුව තාම ගෙදර ආවේනේ. එයාගේ යාළුවෙක් කිව්ව දුව පිටත් වෙලා හුඟක් වෙලා කියලා. මං කතා කරලා බලන්නම් වාහනේ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. ඔයාලගේ චෙක් පොයින්ට් එක පහු කරගෙන බෙන්ස් කාර් එකක් ආවද? මගේ දුව තාම ගෙදර ඇවිත් නැහැ. සුදු පාට බෙන්ස් එකක්ද සර්? ඒකේ හිටපු ගනු ළමයාත් එක්ක තමයි අරූපණලා ගියේ. අපි දුවමු අරුන් ඇවිත් තියන්නේ. අල්ලපන් අරුන්ව යන්න දෙන්න එපා. සර් වඩේ හරි උන් දෙන්නම ඉවරයි. අනේ මගේ දුවා